පුංචි දරුවෙක් නිින්දට යන වෙලාව කියලා කියන්නේ යාට හරිම ආදරණීය වගේම ආරක්ෂාව දැනෙන වෙලාවක්. ඉතින් අන්න ඒ වෙලාවට දෙමව්පියෝ විදියට අපි කරන පුංචි වැරදි කීපයක් තියෙනවා. ඒ ගැන තමයි ඔන්න අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මුළු දවසම දඟලලා නටලා පුංචි බබා නිදා ගන්නකම් අම්මලා වන අපිත් හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ නේද? ඇත්තටම මොකද අපිට පුංචි නිදහසක් ගන්න. ඒතර වැඩ ටික කරගන්න. හැබැයි බබා නිදාගන්නේ නැතුව දඟලන්න පටන් ගත්තී අපිටත් කේන්ති යනවානේ. ඉතින් මොන්න ඒ වෙලාව පුළුවන් තරම් ඉවසන්න ඕන වෙලාවක්. මොකද චූටි දරුවෙක්ගේ මුළු දවසම තීරණය වෙන අවස්ථාව තමයි එයා නිදාගන්න වෙලාව කියලා කියන්නේ. අන්න ඒ වෙලාවට තමයි, ඒ කියන්නේ එයා නිදාගන්න ඒ නිින්දෙන් තමයි එයාගේ මොලේ වැඩියෙන්ම වර්ධනය වෙන්නේ. දවස් ඇතුළත එයා කරපු ක්‍රියාකාරකම්, එයා කරපු සෙල්ලම්, එයාට හම්බෙච්ච මිනිස්සු, එයාට දැනුණු හැඟීම්, මේ හැම දෙයක්ම අපි කියන්නේ සමරයිස් වෙන්නේ එයාගේ නිින්දෙදී. ඉතින් එයාට සුව පහසු සැපවත් ඒ වගේම කිසිම බයක් සැකක් නැතුව හොඳ නිින්දක් ලබා දෙන එක ගැන අපි වග කියන්න ඕනේ. ගොඩක් වෙලාවට ගොඩක් අම්මලා පුරුදු වෙලා ඉන්න බබා නිදාගන්න නැති වුනහම අපි ඒව බය කරනවා. දැන් නිදාගන්න, දැන් ගෝණි බිල්ලෙයි, දැන් මොකක් හරි යකෙක් එයි, මොන්ස්ටර් එයි යන්නේ වගේ මොකක් හරි වචනයක් කියලා අපි කියනවානේ. එයාව නිදි කරවන්න අපි ඒ වගේ ඒව බය ගන්නවල එයාව බෙඩ් එකට දාන්න try කරනවා. හැබැයි ඒක අපි කවදාවත් කරන්න හොඳ නැති නොකළ යුතු දෙයක්. මොකද පුංචි දරුවා එතකොට නිදාගන්නේ එයාගේ තියෙන අවශ්‍යතාවයට නෙමෙයි, එයා නිදාගන්නේ බයට. එතකොට එයාගේ හිතේ තියෙන බය තමයි එයාගේ මුළු රැ පුරාවටම ඔළුවේ වැඩ කරන්නේ. අන්න ඒ දේ කවදාවත් නොකළ යුතු දෙයක්. පුංචි දරුවන්ව බය කරලා නිදි කරවන්න එපා. දෙවෙනි කාරණේ තමයි දරුවෙක් නිදාගන්න ලෑස්ති වෙන ටයිම් එක හැමදාම එකම ටයිම් එකක් තියාගන්න. හිතන්න ඔයා 7:00 ඉඳන් නිදාගන්න, 8:00ට නිදාගන්න, 9:00ට නිදාගන්න, ඒ වගේ එක දරුවෙක් වෙනුවෙන් ස්පෙસિෆික් ටයිම් එකක් හැමදාටම තියන්න. ඒ කියන්නේ බෙඩ් ටයිම් රුටින් එකක් එයා වෙනුවෙන් හැමදාම ෆලෝ කරන්න. ඉතින් එතකොට එයා පුරුදු වෙනවා එකම විදිහට ඒ රුටින් එකට හැඩ ගැහෙන්න. ඉතින් ඒක ඇත්තටම ලේසි. පුංචි දරුවන්ට ලේසියෙන්ම නිදි කරවන්න, ලේසියෙන්ම ඒව පුරුදු කරවන්න තියෙන හොඳම ක්‍රමය තමයි යාට බෙඩ් ටයිම් රුටින් එකක් හදන එක. අනිත් කාරණේ තමයි දරුවෝ නිදා ගන්න කලින් අනිවාර්යෙන්ම යාළුවා පිරිසිදු කරන්න. හොඳට දත් ටික මද්දලා, යාව වොෂ් එකක් දාලා, ඊට පස්සේ යාට ක්‍රීම් ගාලා, යාට අදාළ මොන හරි කොලොන්ස් ගාලා, අර යාට නිින්දෙදිත් අර සැපට, සනීපෙට, සුව පහසුට නිදා ගන්න පුළුවන් විදිහට එයාගේ බාහිර පරිසරයේත් අපි අනිවාර්යෙන්ම හදන්න ඕනේ. ඉතින් ඒ දේ ගොඩක් අම්මලා කරනවා. හැබැයි ඒක පුරුද්දක් විදිහට හැමදාම කරලා තියාගත්තාම බබා දන්නවා වොෂ් එකක් දැම්මට පස්සේ දැන් මම නිදා ගන්න ඕනේ, අම්මා මාව නිදි කරන්න තමයි ලෑස්ති වෙන්නේ කියලා. ඉතින් චූටි කාලේ ඉඳන්ම කියාර බබා වුණත් පුංචි මාස ගානේ ඉඳන්ම මම හැමදාම ඒක කළා. එයාව නිදා ගන්න ටයිම් එක රෙඩි වෙද්දි එයාව පොඩ්ඩක් වොෂ් එකක් දාලා තමයි එයාව ලෑස්ති කරේ. හරි. ඔන්න ඊළඟ කාරණේ මොකද්ද? ඊළඟ කාරණේ තමයි දරුවන්ට හැමදාම නිදා ගන්න කලින් කතන්දර පොතක් කියලා දෙන්න. ඒක පුරුද්දක් විදිහට කරගෙන ගියාම දරුවෝ හැමදාම පුරුදු වෙනවා නිදා ගන්න කලින් කතන්දර පොතක් ඇඳට අරගෙන යන්න. කියාරනම් පොත් එකක් නෙමෙයි, පොත් ගොඩක් අරගෙන යනවා. අන්තිමට මගේ කට රිදෙනවා කියලා තමයි මම කියවන එක නවත්තන්නේ. ඉතින් ඒක පුරුද්දක් විදිහට කරාම බබාලගේ භාෂා භාවිතය වැඩි දියුණු වෙනවා. ඒ කියන්නේ යාළුවා වැඩියෙන් වචන ඉගෙන ගන්න පුරුදු වෙනවා. එයාලගේ ඉමේජිනේෂන්ස් වැඩි වෙනවා, ක්‍රියේටිවිටි වැඩි වෙනවා. එයාලා අර කතන්දර ලෝකවල තමයි ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම පුංචි දරුවෙක් නිදි කරවන්න යද්දී අනිවාර්යයෙන්ම යාට කතාවක් කියලා දෙන්න පුරුදු කරවන්න. ඉතින් ඒ පුරුද්ද පුංචි කාලේ ඉඳන් පුරුදු කරොත් ලොකු වුණාම හරිම ලේසියෙන් ඔයාලට පුංචි දරුවන්ව පොත්වලට ලං කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අනිත් කාරණේ මොකද්ද? ගොඩක් කාරණා හිතාගෙන හිටියා, දැන් අමතක වෙනවා මොනවද කතා කරන්න කියලා. ඉතින් මම බලගෙන. අනිත් කාරණේ තමයි නිදා ගන්න ලෑස්ති වෙන ටයිම් එකේදී, කියන්නේ නින්දට ලං වෙලා එයාට අර හයි ඇක්ටිවිටීස් දෙන්න එපා. වැඩියෙන් සෙල්ලම් කරන, වැඩියෙන් දඟලන, අර උඩ පයින් නටන ලොකු ඇක්ටිවිටීස් කරන්න දෙන්න එපා. හරිම කාම් රුටින් එකක් එයාව නිදි කරවන්න සූදානම් වෙන ටයිම් එකේදී ඇති කරන්න. එතකොට එයාව ඔටෝමැටිකලි අන්න ඒ කාම්නස් එකට එයාගේ ශරීරය හැඩ ගැහෙනවා. අනිත් එක තමයි නිදා ගන්න ලෑස්ති වෙලා කොයිම වෙලාවකවත් පුංචි දරුවන්ට මොබයිල් ෆෝන් එක පාවිච්චි කරන්න දෙන්න එපා. ඒ කියන්නේ කළුවරේ ඇඳට ගිහිල්ලා ෆෝන් එක බලන්න නම් බබාලට දෙන්න එපා. මොකද එයාලගේ තියෙන පුංචි ඇස් වලට අන්න ඒ හම්බෙන මොකක්ද ඒක කියන්නේ ඒ කිරණ පොඩ්ඩක්වත් හොඳ නැහැ. ඉතින් අන්න ඒ වැරද්ද නම් කොයිම වෙලාවකවත් කරන්න එපා. අනිත් දේ තමයි
දරුවත් එක්ක මුළු දවසම වෙච්ච දේවල් කතා කරන්න මම නම් පාවිච්චි කරන හොඳම වෙලාව තමයි බබා නිදා ගන්න වෙලාව. ඉතින් බබා අද මොකද වුනේ? අද මොනවද කළේ? අද ඔයාට මොකද දැනුනේ? එයාට දුක හිතුණාද? සතුට හිතුණාද? එයා කියන්නේ එයාගේ එක්ස්ප්‍රෙෂන්ස් එකේ හැඟීම් ගැන එයාත් එක්ක බෙදා ගන්න ටයිම් එක තමයි මම නම් ගොඩක් වෙලාවට නිදා ගන්න යන වෙලාව. ඉතින් සමහර දවස්වල හොඳටම නිදි මත වුණාම විනාඩි 5න් නිදා ගන්නවා, විනාඩි 10න් නිදා ගන්නවා. හැබැයි සමහර දවස්වලට පැයකට වඩා වැඩියෙන් ඔන්න ඔය දවසේ කතන්දර කී සෙන්දු කී තමයි ඇඳට වෙලා ඉන්නේ. අන්තිමට ඉතින් කේන්ති යන්නේ නැතුවම නෙමෙයි. මොකද අපිට ඕන තරම් වැඩ තියෙදි ඇඳට වෙලා කියෝ ලොකු වෙලාවක් ඉන්නකොට ඉතින් පොඩ්ඩක් සැර කරනවා. දැන් හිත දැන් නිදා ගන්න කියලා. හැබැයි මම අර කලින් කිව්වා වගේ බබාව නිදි කරවන්න බය කරන්න එපා. එයා බයෙන් නිදා ගන්නවා කියලා කියන්නේ එයාගේ මොලේ වර්ධනයට, එයාගේ වර්ධනයට අනිවාර්යයෙන්ම පසුබෑමක් ඇති වෙනවා කියන එක. අනිත් කාරණේ තමයි දැන් බබාට නිින්ද ගියා කියලා හිතන්නකෝ. මේ කාරණේ මම හිතන්නේ ගොඩක් අම්මලා කරන්නේ නැහැ. ඒකෙන්ද මෙන්න මේ කාරණේ බෝනස් ටිප් එකක් අවසාන කාරණේ තමයි මේ තියෙන්නේ. පුංචි බබාට නිින්ද ගියාට පස්සේ විනාඩි 5ක් ඇතුළත, මොකද කියන්නේ අපිට තේරෙනවනේ ඇස් දෙක පීලයට දැන් නිින්ද ගිහිලා තියෙන්නේ කියලා. ඒ නිින්ද ගිහිලා විනාඩි 5ක් ඇතුළත එයාගේ කන ගාවට වෙලා ලං වෙලා හිමීට එයාගේ පුංචි අතක් අල්ලගෙන එහෙම නැත්නම් ඔළුව අතක අනිවාර්යයෙන්ම ඔයා ඒකට මම කියන්නේ ඇෆර්මේෂන්ස් කියන්න. ඒ කියන්නේ ඔයාගේ කටින් කියන්න මට ඉන්නේ හරිම හොඳ දරුවෙක්, මගේ පුතා හොඳ බුද්ධිමත් දරුවෙක්, හරිම ක්‍රියාශීලී, හරිම නිර්මාණශීලී දරුවෙක්, ඔයා හරිම නිරෝගී පුතේ, ඔයා හොඳට ඉගෙන ගන්නවා, හරි කීකරු දරුවෙක් මට ඉන්නේ. ඉතින් වගේම ඔයා අම්මට තාත්තට ආදරෙයි, අපි බඩ ගොඩාක් ආදරෙයි. අන්න ඒ වගේ දරුවෝ වෙනුවෙන් එයාලට පොසිටිව් වයිබ් එකක් දැනෙන, එයාලට එයාලා ගැන ධනාත්මක හැඟීමක් දැනෙන ඒ වගේ පුංචි පුංචි වාක්‍ය. ඒවට කියන්නේ ඇෆර්මේෂන්ස් කියලා. අන්න ඒ වගේ ඇෆර්මේෂන්ස් දරුවගේ කනට කරලා කියන්න. ඒකට හේතුවක් මම කියනවා. අපිට නිින්ද යනවා කියන්නේ අපේ යටිසිත වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් නිින්ද ගියාට පස්සේ අපේ යටිසිතට අපි කනගාවට වෙලා ඇෆර්මේෂන්ස් කියද්දි ඒවා හැමදාම දිගින් දිගටම අපි කියද්දි ඒක යටිසිතේ තැන්පත් වෙනවා. යටිසිතේ තියෙන දේවල් තමයි කවදා හරි දවසක අනාගතයේදී හැබෑ වෙන්නේ, හේන හැබෑ වෙනවා කියලා අපි කියන්නේ. ඒ කවදා හරි අපේ හිතේ තිබ්බ දේවල් තමයි ඉෂ්ට වෙන්නේ. ඉතින් පුංචි කාලේ ඉඳන්ම දෙමව්පිය විදිහට අපිට පුළුවන් අන්න ඒ දේවල් පුංචි දරුවන්ගේ කනගාවට වෙලා කොහොරන්න. ඒකට හොඳම කෙනා අම්මා. මොකද ඒකට හේතුව අම්මගේ කුසේ ඉන්නකොට ඉතින් ඒ අම්මගේ කටහඬ දන්නවා, අම්මගේ හાર્ට් බීට් එක දන්නවා, අම්මව යට දැනෙනවා. අන්න ඒකින්ද අම්මා ළඟට වෙලා ඒ දේ කියනවා නම් වැඩියෙන් හොඳයි. හැබැයි තාත්තා කියන එකත් ගොඩක් හොඳයි. පුළුවන් තරම් දෙමව්පියෝ දරුවත් එක්ක නිදාගද්දී ඒ වෙලාව එයාට හරිම කාම් පරිසරයක් ඇති කරන්න. අර ගෙදර දෙමව්පියෝ රණ්ඩු වෙන, කෑකෝ ගහගන්න, දරුවා බය වෙන අන්න ඒ වගේ පරිසරයක් ඇති කරන්නේ නැතුව එයාට සතුටෙන් සැහැල්ලුවෙන් නිදා ගන්න දෙන්න. එතකොට එයා උදේට පහුවෙන්දට හරිම ආසාවෙන් නැගිටිනවා. දැන්වල කියාර හැමදාම උදේට නැගිට්ට ගමන් කියන්නේ මොකද්ද කියලා. අම්මේ යන්න සන් ඇවිල්ලා. මොකද යට කරන්න එකෙන් පේනවා ඉරේලි වැටෙනවා. අම්මේ යන්න සන් ඇවිල්ලා කියලා තමයි නැගිටින්නේ. ඊට පස්සේ එයා කියන්නේ අද බබා හොඳට නිදාගත්තනේ. අන්න ඔක තමයි කියලා හැමදාම උදේට නැගිටිනකොට කියන වාක්‍යය. ඉතින් මට හරි සන්තෝෂයි. මොකද මම දන්නවා එතකොට එයාට හොඳ නිින්ද මුළු රෑ පුරාවටම එයාට තරම් නිදාගත්තයි කියන එක. ඉතින් ඔන්න ඔය වීඩියෝස් ඔන්න ඔය කරුණු ටික තමයි මට මේ වීඩියෝ එක හරහා බෙදා ගන්න අවශ්‍ය වුණේ. අනිවාර්යෙන්ම අර කලින් දේවල් ටික නම් අම්මලා සාමාන්‍යයෙන් කරනවා. හැබැයි අර කනගාටු වෙලා පුංචි ඇෆර්මේෂන්ස් කියන එක අමතක කරන්න එපා. පුළුවන් තරම් හැමදාම කරන්න මමත් ඒක කරනවා. එහෙමනම් තවත් වීඩියෝ එකක් කරගෙන මම ඉක්මනට එන්න. මම හිතනවා මම මේ කරන වීඩියෝස් ඔයගලන්ට වැදගත් වෙනවා කියලා. ඒකින් තවත් අම්මා කෙනෙක්ට පේන්න මේ වීඩියෝස් ෂෙයා කරන වලට හැකියාව තියෙනවා. මගේ වීඩියෝස් ගැන ඔයගලන්ට දැනන දේ කමෙන්ට් කරන්න. මගේ YouTube channel එක වගේම මගේ Facebook එක ෆලෝ කරන්නත් ඔයාලට පුළුවන්. ඉතින් තවත් වීඩියෝ එකකින් එන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි බයි.